අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය 2024 එක පත්‍රය ඒ කොටසේ 3 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යා පාඩමේ. ගැටලුව විසඳන්න කලින් මේ ප්‍රස්ථාර ඇදගන්න අපිට ඕන කරන සංකීර්ණ සංඛ්‍යාවල සිද්ධාන්ත කොටස් පැහැදිලි කරගමු. පළවෙනි එක ඉස ඍණ a මාපාන. අපි හිතමු මේ a කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් කියලා. මේ අගේ සමානයි R කියලා මම ගන්නවා. මේ කියන්නේ මොකද්ද? මේ ප්‍රකාශනයෙන් කියන්නේ මොකද්ද කියලා මම දැන් පැහැදිලි කරන්නම්. මේ A කියලා කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් නෙවෙයි. මේ කියන එකේ තේරුම තමයි මේ Z කියන සංකීර්ණ සංඛ්‍යාවෙන් A කියන සංකීර්ණ සංඛ්‍යාව අඩු කරාම එන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය සමානයි R. මේ R කියලා කියන්නේ තාත්වික සංඛ්‍යාව. එහෙනම් මම ප්‍රස්ථාරගත කරලා පෙන්නුවොත් දිරස් අක්ෂය තාත්විකගේ නිරූපණය කරන්නත් සිරස් අක්ෂය අතාත්විකගේ නිරූපණය කරන්නත් යොදාගත හැකි. එහෙමනම් මේ A කියන සංකීර්ණ සංඛ්‍යාව අපි තුන් මේ වගේ තැනක තියෙනවා නම් මේ Z කියන කෙනා මෙයාට හරියටම R දුරකින් මෙතන Z ඍණ A කියලා කියන්නේ මෙන්න මේ රේඛා ඛණ්ඩයේ දිග. එහෙමනම් ඒකේ දිග R. Z ඍණ A කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ හැම විටම R විය යුතුයි. එහෙම වෙන විදිහට මේ Z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් පවතිනවා නම් එයා පැවතිය යුත්තේ මොන වගේ පතයකද? මෙන්න මේ වගේ පතයක තමයි එයා පැවතිය යුත්තේ. හරියටම මේ A ලක්ෂයට හැමතිස්සෙම R දුරින් තමයි මේ Z කියන සංකීර්ණ සංඛ්‍යාව පැවතිය හැක්කේ. හරියටම කොතනද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා හැමතිස්සෙම මේ A කියන සංකීර්ණ සංඛ්‍යාවට R දුරකින් තමයි Z පැවතිය යුතු. එහෙමනම් මේ Z ගේ පතය තමයි මේ තියෙන්නේ. ඒ වගේම මම ගත්තොත් ආග් Z. මොකද මේ ආග් Z කියලා කියන්නේ. මම සාධාරණව ගන්නම් ආග් Z ඍණ A. මේ A කියලා කියන්නේ කලින් විදිහටම සංකීර්ණ සංඛ්‍යාවක් නම් මේකගේ මම ඇල්ෆා කියලා ගත්තොත් මම මෙයාව ප්‍රස්ථාරකින් නිරූපණය කළොත් මේ කියන්නේ Z කියන සංකීර්ණ සංඛ්‍යාවෙන් මේ A කියන සංකීර්ණ සංඛ්‍යාව අඩු කරාම එන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන්නේ මේ රේඛාවෙන්. එයාගේ ආග් Z කියලා කියන්නේ එයා මේ තිරස් අක්ෂය සමග සාදන කෝණයේ අගය. ඒ වගේම තිරස් අක්ෂයේ ධන දිශාව සමග සාදන කෝණය තමයි මේ ආග් Z කියලා කියන්නේ. දැන් ඇටලෝ දිශාවට යමු වුණොත් Z ඍණ 2යි මාපාංක කුඩා හෝ සමානයි 2 කියන Z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන්නේ කොහොමද? ඒක නිරූපණය කරන්න මේ මම කලින් කියපු ආකාරයට Z ඍණ A ආකාරයට මේ ඇතුලේ කෙනා පවතින්න ඕනේ. එහෙමනම් මේ ඉන්නේ Z ඍණ 2යි. එහෙනම් A කියලා කියන සංකීර්ණ සංඛ්‍යාව තමයි මේ 2යින් නිරූපණය වෙන්නේ. එහෙමනම් මට මෙතනදී 2යි මෙතනින් නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ 2i ගේ සිට Z කියන කෙනා ඒකක 2ක් හෝ ඊට අඩු දුරකින් පැවතිය යුතුයි. ඒකක 2ක් දුරින් පවතිනවා නම් මේ Z කියන කෙනාගේ පතය මේ විදියට විය යුතුයි. ඒ වගේම එයා බිඳුව හරහා යා යුතුයි. හේතුව මේ ඇඳෙන වෘත්ත පතේ අරය තමයි 2 කියලා කියන්නේ. එහෙමනම් මෙතනදී මේ උස ඒකක 2ක් වෙන විත්තිය මම දන්නවා. එහෙමනම් අනිවාර්යෙන් මේ වෘත්තයේ පතේ බිඳුව හරහා යා යුතුයි. ඒ වගේම තමයි මෙයා 2 හෝ ඊට අඩු විය යුතුයි. Z ගේ පතේ. එහෙමනම් අපි දන්නවා මේ වෘත්තය ඇතුලේ ඕනෑම තැනකින් මේ Z ලකුණු කරගන්න පුළුවන්. එහෙමනම් අදුරු කළ මුළු වෘත්තයම Z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරනවා. ආග් Z ධන 2යි මූල 3. මේ කොහොමද ප්‍රස්ථාරයක නිරූපණය කරන්නේ? ආග් Z මම ආග් Z ඍණ A දන්නවනේ. එහෙනම් මම මෙතන ආග් Z ඍණ 2යි මූල 3 කියලා මෙතන මෙයාව ලියා ගන්න පුළුවන්. මොකද මම සුළු කරාම ආයෙත් මට ලැබෙන්නේ Z ධන 2යි මූල 3නේ. එහෙමනම් මේ ආග් Z ඍණ 2යි මූල 3 මම මෙයා A කියන සංකීර්ණ සංඛ්‍යාව විදියට නිරූපණය කරගත්තොත් මේ සංකීර්ණ සංඛ්‍යාව ඍණ 2යි මූල 3යිනේ. ඍණ 2යි මූල 3. මේ ඉන්නේ A කියන සංකීර්ණ සංඛ්‍යාව. ඒ වගේම තමයි මෙතෙන්ද කියලා දිනවා ආග් Z ධන 2යි මූල 3 බිඳුවත්
5 බෙදීම 6ත් අතර පැවතිය යුතුයි. ඒ කියන්නේ මං ඇන්දොත් මෙතනදී මේ සංකීර්ණ සංඛ්‍යාව අපි හිතමුකෝ මෙතන තියෙනවා කියලා ඉතින් ඔතන නැත්තම් මෙතන ඕන තැනක විය හැකියි. මේ කෝණය 5 බෙදීම 6ක් කියලා හිතමුකෝ. දැන් මේ කෝණය බිඳුවේ සිට 5 බෙදීම 6 දක්වා වන සියලු තැන්හි z පැවතිය හැකියි. එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මේ මුළු ප්‍රාන්තරය තුලම මේ තරකයට අනුව z පැවතිය හැකියි. නමුත් පළමු z අඩංගු වන ප්‍රකාශනයේදී z පැවතින මේ වෘත්තය තුල දෙවන z අඩංගු වන ප්‍රකාශනයේදී z පැවතිය යුත්තේ කළු පාටින් අඳුරු කළ පරාසය තුල. එහෙමනම් ඇත්තටම z පවතින්න ඕනේ කොයි පරාසය තුලද? මේ ඡේදනය වන ප්‍රාන්තරය තුල. ඒ කියන්නේ z පැවතිය හැක්කේ මේ අඳුරු කළ පරාසය තුල. දැන් අපිට කියලා තියෙනවා මේ අඳුරු කළ පෙදෙසේ z සංකීර්ණ සංඛ්‍යාවලින් z ගේ මාපාංකගේ වැඩිතම වන z මාපාංකගේ සොයන්න කියලා. එහෙමනම් z මාපාංක ලියන්න පුළුවන්. z ඍණ බිඳුවේ මාපාංක. ඒ කියන්නේ z මෙදින a. a කියන සංකීර්ණ සංඛ්‍යාව මෙතෙන්ද බිඳුවක් වෙනවා. එහෙමනම් මෙන්න මේ ලක්ෂ්‍ය තමයි දැන් මගේ a ඉන්නේ. z කියලා කියන මට මේ ඕනම තැනකින් අඳුරු කළ ප්‍රදේශ ලකුණු කරගන්න පුළුවන් නේ. z ඍණ a කියන කෙනා. ඒ කියන්නේ මේ රේඛා ඛණ්ඩය දිග වැඩිතම වෙන තැන. ඒ කියන්නේ හරියටම මෙන්න මෙතෙන්දි තමයි z ඍණ a වැඩිතම විය යුත්තේ. එහෙමනම් z සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මේ ලක්ෂයෙන් නිරූපණය කරනකොට තමයි z ඍණ a මාපාංකේ වැඩිතම විය යුත්තේ. එහෙමනම් ඒ මාගේ සොයන්න කියලා තියෙන්නේ මම මෙතනදී ජ්‍යාමිතිය පාවිච්චි කරනවා. මෙතන සුජු කෝණයක් පවතිනවා. මේ දිග දෙකක් මූල 3 වෙනවා. ඒ වගේම මේ උස මට ගන්න පුළුවන් දෙකක් කියලා. හේතුව මේ කෝණය 5 බෙදීම 6යි. එහෙමනම් tan 5 බෙදීම 6 මට ගන්න පුළුවන් සිරස් උස බෙදීම 2යි මූල 3. tan 5 බෙදීම 6 කියන්නේ tan 30 1ට මූල 3යි. එහෙමනම් මේ y කියන්නේ සිරස් උස 2ක් විය යුතුයි. එහෙමනම් මේ රේඛාව මේ වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කළ යුතුයි. එහෙමනම් මම දන්නවා දැන් මේ සිරස් උස මට ලබා ගන්න පුළුවන් 2ක් කියලා. මේ කෝණය 5 බෙදීම 3යි. මොකද මේක සුජු කෝණ ත්‍රිකෝණය. ඒ වගේම මෙතනදී හැදෙන මේ ත්‍රිකෝණය මම සැලකුවොත් මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. මොකද මේ රේඛාව වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරන නිසා මේ පාද යුගලයේ දිගින් සමානයි. ඒක නිසා මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් විය යුතුයි. එහෙමනම් සමද්විපාද ත්‍රිකෝණයක් නම් මේ කෝණය මට ලබා ගන්න පුළුවන් 180 ඍණ කියන්නේ 5 ඍණ 5 බෙදීම 3. එහෙමනම් එයාගේ 2යි 5 බෙදීම 3යි. සමද්විපාද ත්‍රිකෝණයක් වන නිසා මේ කෝණය මෙතනදී සමච්ඡේදනය වෙනවා. මේක කෝණයක් 5 බෙදීම 3ක් වෙනවා. ඒකෙන් මට මේ එක ත්‍රිකෝණයකින් මේ එක පාදයක දිග හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ දෙගුණයක් ගත්තොත් මට පුළුවන් මාපාංක z ගියගේ හොයාගන්න. එහෙමනම් මම දෙකට බෙදපු ත්‍රිකෝණය එක කොටසකින් 2යි sin 5 බෙදීම 3 මේ දිගෙන් ලැබෙනවා. එහෙමනම් 2යි sin 5 බෙදීම 3. ඒ වගේ දෙගුණයක් ගත්තොත් මට පුළුවන් මාපාංක z හොයාගන්න. එහෙමනම් 4යි sin 5 බෙදීම 3. sin 5 බෙදීම 3 කියන්නේ sin 60 මූල 3 බෙදීම 2යි. මාපාංක z සමානයි 4යි මූල 3 බෙදීම 2. 2යි මූල 3යි.